ආදරෙන් පිළිගන්න මගේ channel එකට වාසි වේදනාම අද මම ගෙනල්ලා තියෙන්නේ ලේසියෙන් බිත්තර ටික හදන විදිය. එන්න අපි ඒක බලමු. අද අපි මේකට පාම්පිරි ග්‍රෑම් 375ක් කරගන්නවා. මේ වගේ කෝප 3ක් විතර දා ගන්න ඕන. හරිද? මේ මලෙන් මේ වගේ හැන්දක් තියෙනවා වටනවා ඉතින් ලේසි එක. ඊළඟට අපි මේකට ලුණු තේ හැන්දක් දා ගන්නවා. අපි ඊට පස්සේ මේකට සීනි තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. හරිද? එහෙම එකතු කරගෙන ඉවරලා ඒකට මේක විතරක් එකතු කරගන්නවා කඩාගත්ත. අපිට පස්සේ මෙන්න මේ වගේ වතුර ටික එකතු කරගන්න ඕන. ඒ කියන්නේ එකපාර වතුර දාගන්න නැතුව වතුර ටික දා ගන්න ඕන. මේක ගානට කලවම් කරගන්න. හරිද? අවශ්‍ය පදම හදා ගන්නකම්. ඔයාලට මේක විස්ක් එකක් තියෙනවා නම් වටිනවා. නැත්නම් ගෑරප්පුවක්ම පාවිච්චි කරන්න පුළුවන්. හරිද? බීටයක් තියෙන කෙනෙක්ට නම් මේක ලේසි වෙයි. ඊළඟට මේකට ගානට දැන් මේ වගේ වතුර ටික එකතු කරගන්න. හරිද? මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලා අදම channel එක subscribe කරන්න. ඔයාලගේ යාළුවන්ට බලන්න මේක share කරන්න. මේ වගේ lazy recipe අරගෙන ඉස්සරහට ත්වරගාවට මම එනවා. ඒවා බලන්න ඕගොල්ලෝ මාව subscribe කරලා bell icon එකත් all දාගෙන තියාගන්න. හරිද? දැන් අපේ බිත්තර රොටිය පදම ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් මේ බැටර් එක පැත්තකින් තියාගෙන කඩාගත්ත බිත්තර තුනකට පොඩියට කපාගත්ත ලුණු ඊළඟට කොච්චි ඊළඟට අපි පොඩියට කපාගත්ත කැරට් ටිකක් ඒ වගේම ආයි පොඩියට කපාගත්ත ලීක්ස් කැල්ඩියක් එහෙම දාගෙන ඒකට රසායන ලුණු ටිකක් දාගන්න. හරිද? ලුණු ටිකක් දාගෙන කලවම් කරගමු. ඊළඟට අපි මේකට කැලමිස් ටිකක් දාගමු. හරිද? ඔයගොල්ලන්ට ඕන නම් තව ස්පයිසි වැඩියෙන් ඕන නම් ඔයගොල්ලෝ ගම්මිස් ටිකක් දාගන්න. මම කැලමිස් විතරයි දාගත්තේ. හරිද? අපි ඊළඟට තැටිය රත් වෙන තියලි වෙලා ඒකට අපි හදාගත්ත බැටර් එකෙන් හැම දෙයක් විතර දාගෙන ගානට රොටිය රවුමට හදා ගන්න ඕන. හරිද? දැන් මේ වගේ රොටිය ගානට හදා ගන්න ඕන. ඊළඟට අපි හදාගත්ත බිත්තර මිශ්‍රණයෙන් ටිකක් අරගෙන ඉවරලා. හරිද? ඒ කුට්ටේ දා ගන්න මෙන්න මෙහෙම. හරිද? මෙහෙම දාගෙන ඉවරලා මෙහෙම දාගෙන ඉවරලා ඊළඟට අපි මේක ගානට නමා ගන්න. හරිද? හතර පැත්තෙන්. ඒකට ඔයගොල්ලන්ට ගෑරප්පු දෙකක් තිබ්බම ලේසි. හරිද? මේ වගේ හතර පැත්තෙම නවාගෙන එහෙමම රොටිය අනිත් පැත්තට දා ගන්න ඕන. හරිද? ඊට පස්සේ මෙන්න මේ වගේ දා ගන්න ඕන. හරිද? දැන් මෙන්න මේ වගේ දැන් රොටිය අපි හැදෙනවා. දැන් මම ඔකට තවයක් හදන එකක් පෙන්නන්න. හරිද? අය කලින් වගේම මේකෙන් අර මිශ්‍රණයෙන් හැද දෙකක් දාගෙන ඉවරලා බැටර් එකෙන් මේ රවුමට හදා ගන්නවා. බිත්තර මිශ්‍රණ ටිකක් දා ගන්නවා. හරිද? ඊළඟට නවා ගන්නවා. හතර පැත්ත නවාගෙන අනිත් පැත්ත දාගත්තම හරි. හරිද? ඊට පස්සේ දැන් අපේ රොටිය දෙපැත්ත ගානට තම්බ ගත්තට පස්සේ ආයේ ඉතින් ඒක අයින් කරගන්න තමයි තියෙන්නේ. හරිද? ඔන්න හොඳම අපි ලේසියෙම බිත්තර රොටි හදාගත්තේ. ඔයගොල්ලොත් හදලා බලන්න. මට මේ විදිහට බිත්තර රොටි 14ක් 15ක් විතර හදා ගන්න පුළුවන් වුණා. හරිද? ඔයගොල්ලන්ට ඊට පුළුවන් මේ. හරිද? මම බලන්න කන්න බලමු. හරිද? මම අපේ බිත්තර ටික සුපිරියර් තියෙනවා. හරිද? ඔයගොල්ලෝ මේක හදලා බලන්න. thank you. හරි. මේ දින අපි හදපු බිත්තර රොටි ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. මගේ වීඩියෝ වලට කැමති නම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක like එකක් දාගෙන ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. හරිද? එහෙනම් ඔයාලා හැමෝටම බුස්සන්නයි දේපීටයි දේශපීටයි පරිස්සමෙන් ඉන්න ළමයි.